මේ මීදුමත් එක්ක මොකද්ද ඔයාලට දැනෙන්නේ? දැනෙන්නේ තියාගන්න බෑ බලන්න. හෙලෝ කට්ටිය කොහොමද ඉතින් ඔයාලට? අපි අද ඇවිල්ලා ඉන්නවා බදුල්ලට බඹරගල පතන කැම්පින් එකක් යන්න. ඒ අතර කැම්පින් එකක් යන ගමන් ඇවිල්ලා මේ පැය 16ක් ගමනක් කොළඹ ඉඳලා අපි පොල්ගහවෙල ඉඳලා කොළඹට ගිහිල්ලා කොළඹින් තමයි බදුල්ල දක්වා ආවේ. මාත් එක්ක ඉන්නවා අද යාළුවෝ ටිකක් ඇවිල්ලා අද බදුල්ල ස්ටේෂන් එකේ ඉන්නේ දැන්. අපි දැන් යන්න ඉන්නේ පස්සරට ගිහිල්ලා බස් එකේ. දැන් කාලා එහෙම පොඩ්ඩක් ලෑස්ති වෙන්න ඕනේ. මාත් එක්ක ඉන්නවා අපේ ඉසුරු ඉන්නවා ධ්‍රණයා ඉන්නවා පේනවද දන්නේ නැහැ. අනිත් අය පොඩ මොන හොදගෙන වැඩේට බැස්සා. මෙතන ඉන්නවා ඉසුරු රවිදු අචින්දත් ඉන්නවා. අපේ ගමන කොහොම වේද? පැය 16ක් ගමන. අපි බලමු නේ මොකද වෙන්නේ කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ගමන සුපිරි කියන්නේ ඊරෑ කීයද 8 නැංග පාරනේ. එක්ක ඉසුරු රුසිරු ඉන්නවා. රුසිරු පැටලෙනවා. මොවිෂ ඉන්නවා. අපි එනන් දැන් බෑග් ටිකක් අරගෙන වතුර ටිකක් පුරවගෙන යන්න හදන්නේ. අද අපේ චෙෆ් නෑ පුලිත මතක් කරන්න ඕනේ. මම චෙෆ් අද චෙෆ් මේ ඉන්නේ අපේ. ගමගේ රෙස්ටුරන්ට් එකට ගමගේ කියන්නේ මේ කන්නාව හරිද? චිකන් කෑමක් වෙන්නේ 450යි. එතකොට මේ බිත්තර කෑමක් වෙන්නේ 350යි. ෆිෂ් කෑම එකක් 400ක් කිව්වා. අපි එනම් කාලා දෙයටයි දාල්ටයි කාලා අපි වැඩේට බලමු වෙනවා. අස්සර බස් එක. ඔව්. අස්සර බස් එක නැගලා 10 කණුවෙන් බහින්න ඕනේ. 10 කණු. 10 කණු. ඊට පස්සේ 10 කණුවෙන් ආයෙ නගින්න ඕනේ මොනරාගල හරි මේ නමුනුගල හරි බස් එකේ නැගලා ක්ලබ් හන්දියෙන් බහැලා එතන ටික අපිට යන්න දෙනවා. දේවල් එහෙම ටිකක් තියෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක්වත් නැහැ. අපි දැන් බදුල්ල ටවුන් එකෙන් පිටත් වෙනවා පස්සරට. පොඩි වැස්සකුත් තියෙනවා. වැස්සත් එක්ක තමයි යන්නේ ගමන. අපි බලමු අපි 10 කණුවෙන් සෙට් එකම දැන් 10 ගානුවෙන් බැස්සා බඹරගල පතන යන්න. දැන් නමුනුකුල බස් එකක් යනනම් ඉන්නේ. නමුනුකුල බස් එකේ තමයි යන්න ඕනේ. අපි බස් එක යනකම් එතකන් අපි තව අමතර බඩු වගේක් ගන්න තිබ්බා. ලුණු මිරිස් ඒ වගේ දේවල් ටිකක් ගන්න තිබ්බා. මේ අපි ඒ ටික එහෙමම දැන් කොල්ල ටික ගන්නවා. එපාරට නම් උඩට යන්න තියෙන්නේ. නමුනුකුල බස් එක ආපුවම යනවා. මේ මොයියා එනවා පල්ලෙහායි. මේ ලස්සන මීදුමක් බාගෙන එනවා. මීදුමයි පොඩි ලස්සනක් තියෙන මාරම ලස්සන. බඹරගල පතනටම ගිහිල්ලා බලමු මොන වගේ ලස්සනක් තියෙද මොන වගේ view එකක් තියෙද කියලා බලමු. අපි එන බස් එකේ ඇවිල්ලා එතන ගියාට පස්සේ ආයෙත් හමු වෙමු.
එකක් ගහලා දෙනවා බඹරගල නමනුකුල ඒ කඳු දෙකටම යන්න පුළුවන්. මේ මීදුමත් එක්ක මොකද්ද ඔයාලට දැනෙන්නේ? දැනෙන්නේ කියා ගන්න බෑ බා. එච්චරට මේක මරු මේ ෆීලිං එක. ගොඩක් කට්ටිය කොළ පාට ලෝකයක් හොයාගෙන යනකොට අපි කොළ පාට ලෝකයයි සුදු පාට මීදුමයි දෙකම හොයාගෙන යන මේ ගමනේ කෙලවරක් කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. මේ පාරවල් දෙකෙන් මේ පාරට තමයි යන්න උඩ පාරේ. තියන් වතුර ටික එකතු කර ගන්න ඕනේ. වෙලාව 5:50 sorry 3:51 3:51යි වෙලා. ඒකට බලහන් වඳුර 6ට ඉතින් වෙලාව වගේ. අද පොඩි වැස්සකුත් තියෙනවා යාළුවනේ. දැනට නම් දැනට නම් ලොකු අවුලක් නැහැ. ඒත් වැස්ස වැඩි කරන පාටක් තමයි තියෙන්නේ. වැස්සක් එක්කම තමයි අපි මේ ගමන යන්නේ. වැස්සයි මීදුමයි කොළ පාට ලෝකෙකුයි. හැබැයි වැස්සට නම් අපි නවත්තන්න බෑ නේද උදේශ්? වැස්සට කවද්ද අපිව නැවැත්තේ? කවුද නවත්තන්න? අපිව නවත්තපු දවසක් කියන්න වැස්සට. සිරීපාදේ. වැස්සත් එක්ක නයිස්. හැමදාම වගේ කුක් එක සෙට් වෙනවා අපිත් එක්ක යන්න. වෙද්දි සන්රයිස් එක බලා ගන්න බැරි වෙයි මොකද අද වහිනවා. ගොඩක් වෙලාවට අද වහිනවා නම් සන්රයිස් සෙට් වෙන්නේ නැහැ. ගොඩක් දුරට. අපි බලමු මොන වගේ තත්ත්වයක් එයිද කියලා. යමු අපි. නුඹ පුංචි දරුවක් වගේ සිට නැත්ත දැන් මා කෙරේ. අපි අපෙන් නැතයි වගේ මේ විඳින වේදනා. පාරවයි චෝදනා මාදවයි වැදිවා. මා ඇයිද ආදර කළේ පල්ලෙහා. අවසාමාන්‍යයෙන් මීටර් 200ක් 300ක් විතර. ඊට වැඩිද? 500ක් විතර. මීටර් 500ක් විතර ආවා. කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ මේ ෆීලිං නැත් එක්ක. වැඩි හයික් එකකුත් නැහැ නේ බා. දැනට තාම නැහැ හයික් එකක්. කිලෝමීටර් 2කමාරක් විතර යන්න තියෙනවා කිව්වා. වැස්සත් එක්ක දැන් පොඩ්ඩක් මීදුම ආයේ වාගෙන එන්නේ. අපිට රැ වෙන්න කලින් ඉක්මනට උඩට ආගන්න තිබ්බොත් හොඳයි. කොහොමද පල්ලෙහා? මාරම ලස්සනයි. අපිට කන්දක් යන තැනක්වත් පෙන්වන්න ඉදියන්නේ. මෙහෙටද කොයි පැත්තටද ඇවිත් කියලා හිතා ගන්න බෑ. අපි බලමු. කොහොමද මගේ පිටිපස්සෙන් තියෙන මීදුම? මාත් එක්ක අපි තුන් දෙනයි බාන්න මෙතන තියෙන මීදුම අතන ඈතින් රවඳු යනවා. මෙයාලට ඉස්සරහින් පේනවද? ඒ පේන්නෙත් නැහැ. මාරම් ෆීලිං එක මාරම ලස්සනයි. බඹරගල උඩරම ගිහිල්ලා අපි හම්බෙමු. දැන් ලොකු වැස්සක් එන්නේ. වැස්සත් එක්ක මීදුමයි වැස්සයි. අපි පුළුවන් තරම් ඉක්මනට උඩට යන එක තමයි අපිට වටින්නේ. මොකද අපි ටෙන්ට් එක ගා ගන්න ඕනේ. මේ වැඩ ටික කරගන්න ඕනේ. අපි එනම් උඩට ගිහිල්ලා හම්බෙමු. මෙතන පාරවල් 4ක් තියෙනවා. 1 2 3 4. හරිද? මේ කෙලින්ම ඇවිල්ලා මේ කඩේ කෙලින්ම යන උඩට යන තියෙන පාර අපි යමු.
අපේ අන්තිම තැනට ආවම මේ ලැබෙන ඒ දැනෙන ෆීලින් එක බං විස්තර කරන්න බෑ ඒක. ඒක බං අනිවාර්යෙන් ඒක ඇවිල්ලාම බලන්න ඕනේ. ඒ හින්දා අපි ඔයාලට කියන්නේ එන්න. මේ වගේ තැන්වලට ඇවිල්ලා යාළුවෝ පිරිසිදු නොකර. ඔව් අනිවාර්යෙන් අපිට පේනවා දැන් පොලිතින් අරව මේවා දාලා තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. මොකද අපිම තමයි මේවා රැක ගන්නත් ඕනේ. මේ ෆයිනලි වෙන්න view එක. මේ කොහෙද? බබරකල. අපි හෙට උදේට තමයි view එක බලන්න ඕනේ. අනිවාර්යෙන් සන්රයිස් එකත් එක්ක. අම්මෝ ඒක නම් තියාගන්න බෑ. නයිස්. ඒ පහලින් පේනවද? ඔබ මෙච්චර ට්‍රිප් ගිහිල්ලාට මේ මැද්ද ගන්න නෑනේ. නෑ. මොකුත් තියන්න නැතුව මෙතෙන් එන්න. ඇවිල්ලා මට මේ ෆීඩින් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. අනේ අප්පා ඉන්නේ. කවුද කිව්වා මේ? මෙතන කැතයි කිව්වා. කවුද කිව්වේ? කවුද කිව්වා? අම්මට. අද වැස්ස හින්දා හෙට සන්රයිස් එක හරියට බලා ගන්න වෙන්නේ. අපේ වාසනාවට සන්රයිස් එක ආවොත් ගොඩ. මචං. අපි දැන් උඩට ඇවිල්ලා වැස්සම මේ වැස්ස පොඩ්ඩක් පෑවුවා. ඒත් එක්කම අපි ටෙන්ට් එකත් එහෙම ගහගත්තා. ටෙන්ට් එකත් ගහගෙන දැන් ඔයාලට පේනවද නැහැ. පට්ට view එකක් පේනවා. මේ කඳු යායෙන්න පට්ටම් view එකක් තියෙන්නේ. අපි ආයෙ දැන් ලෑස්ති වෙනවා රැයට. අපි රැයට අද නූඩල්ස් හදනව නේද මචං? නූඩල්ස් කොත්තු මී හදනවා. හැමදාම ජාතික ආහාරය. ශනික නූඩල්ස්. එන්න අපේ ඉසුරු අපි ටෙන්ට් එක ගහගත්තා මේ ආකාරයට. මෙතන එකයි අතන එකයි. අනිත් දෙන්න ගියා දර හොයන් එන්න. අපි දර හොයන් ඇවිල්ලා ඊට පස්සේ මේ සොසේජස් ටික බදින්න තියෙනවා. කොත්තු මී එක හදන්න තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. අපි අද රෑ මෙහෙමම කඳවුරු රාත්‍රිය ගත කරනවා. අපි බලමු අද දවසේ මොන වගේ තත්ත්වයක් උදා වේවිද කියලා. වැස්ස මේ වහින්න නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න මේ විදියට අපි දැන් සොසේජස් ටිකත් කපලා දා ගන්නවා. ආස කරාන්කෝ. ඒකත් එක්කම කන්න. අපේ අචින්ත මේ පුච්ච ගන්නවා සොසේජ්. අතත් පිච්චෙනවා වගේ නේද? ඔයාට මොකද්ද හිතෙන්නේ ඔයාගේ පළවෙනි කැම්පින් එක ගැන? සතුටුයි. මට බං සුපිරි බං මම බලාපොරොත්තු වෙන දේ ලැබුණා මට. එහෙනම් එච්චරයි. රවින්දුට මොකද කියන්නේ? හරි රසයි. සොසේජ් අමුයෙන් කන්න එපා මචං. රවින්දු මෙතන කෑම හදනවා මේ සොසේජස් කොත්තු මී දාලා හදනවා මේ රවින්දු මුණ පෙන්නපා. උදේශ් මෙතන බොරුවට බලාගෙන ඉන්නවා මේ අපි ඉරිමිනේ ගහලා තියෙන්නේ. කොල්ලෝ ටිකට මෙතන කුඩාරව උදේශ් අද වැඩේ අපි හිතුවට හොඳට වුණා. මොකද කියනවා නම් මචං වැස්සේ නෑ. වැස්ස නම් අපිට මේ ආතලෙන් ගන්න නෑ අපිට අපේ කොත්තු මේක ඇදලා ඉවරයි. මේ හැමෝටම කට ගානේ කවාගෙන යන්න රවින්දු. චුට්ටක්. එන්න කවුරු හරි ඉක්මනට. අජින්ද. කැම එක ටෙස්ට් කරලා කොහමද තත්ත්වය කියලා. කැම එක කොහමද කියන්න ඕනේ. මටත් ඕනේ. නයිස්ද? මෙහෙමයි. උඹලා ඔක කාලා ඉවරනේ මම මේක අරයි යන්න. සුපිරි හොඳයිද? සුපිරිද? නියමයි. සුපිරි බා. නියමයි. එන එලගිරි අපි මේක කාලේ ඉවරලා ඕමියක් ගාලා ගින්දර පත්තු කරනවා කෙලින්ම අද ගිනි මැලයක් ගිනි මැලේ පත්තු කරලා
රෑ එළි වෙනකම් වැස්සේ නැත්තම් ෆුල් ආතල් එකේ කොල්ලෝ චිල් එකේ ඉන්නවා. අපේ දෙකට දෙන්නේ නේද? රුසිරු ඔයාගේ රික්වෙස්ට් එක කියන්න. නියම සුපිරි බඩු මගේ ඇහැට දුන්නා හදින්න. එච්චරයි. අපි කාලා එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න ඕන. හෙලෝ good morning guys. අපි දැන් නැගිට්ටේ. දැන් වෙලාව කීයද මචං ඉසුරු? good morning හැමෝටම. සන්රයිස් එක අද අපේ වෙලාවට වැස්ස නැති හින්දා සන්රයිස් එක එනවා. අද අපිට ඒක බලා ගන්න පුළුවන් වුණා. අපි බලමු අපි උදේට කන්නත් ඕනේ. අපි උදේට රොටි ඕඩර් කරලා තියෙන්නේ. පල්ලෙහායින්. මේ ටයිම් එකට මේ වගේ view එකක් තමයි බලා ගන්න තියෙන්නේ. මෙතන අපේ ටෙන්ට් එක තියෙනවා. මේ කන්දට මේ අපි විතරයි හිටියේ. නයිස් view එක. තා ටිකක් එළිය වැටුණාට පස්සේ මේ කන්දම පෙන්වන්න මොන වගේද කියලා. බොන්ෆයර් එකක් ගහගත්තා. දැන් මේ පරිසරය සුද්ධ කරලා ලස්සන කරලා තමයි යන්නේ. කසල දාලා හැමතැනම විනාශ කරලා තමයි ආපහු ගිහිල්ලා තියෙන්නේ. මේකේ මේ උඩ කැම්ප් කරන්න දෙන්නේ නැහැ කිව්වා. අපි මේ කැම්පින් එක ගැහුවට පස්සේ රෑ වෙලා තමයි කිව්ව එක්කෙනෙක් අර මේ මෙව ගෙන්න ගන්න. මොනවද දර ගෙන්න ගද්දි මේ ඒ ගෙන්න ගත්තට පස්සේ තමයි ආන්නේ මෙතන උඩ ගහන්න දෙන්නේ නැහැ දැන්. මේ අවසර ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම තමයි කිව්වේ. අපේ තැන මෙන්න මේ විදිහට තමයි ලස්සනට පේන්නේ. මාරම ලස්සනයි. ඒ හැංගීම ඉතින් වචන වලට හරවන්න බෑ. මේ වගේ තැනකට ඇවිල්ලාම තමයි බලන්න ඕනේ. අපි දැන් ඔහොමම ගිහිල්ලා රවින්දු හදනවා අපිට දැන් කිරි එකක්. ඒක බීලා ඊට පස්සේ දවල්ට කන්න අපිට හම් වෙනවා. උදේට කන්න අපිට රොටි හම් වෙනවනේ. රොටි ගෙනාගුවා මෙහි මාමා කෙනෙක්. අන්න සන්රයිස් එක මේ තියෙන්නේ මෙතන. ඔන්න ඉසුරු හදුවා අපිට මේ තේ එකක්. එක කෝප්පයක් දෙන්න. ටී එකක්. ඒක දැන් පෙරලා අපි කට්ටිය මොන වගේද රස කියලා බලන්නත් ඕනේ. බොරුවට රහ කියන්න බෑ පුලිතියට වගේ. දැන් මේ ආකාරයට අපි කොත්තු මේකත් හදා ගන්නවා උදේට කන්න. කොත්තු මේක කෑවා. ඊට පස්සේ මොකද කරන්නේ අපි? රොටි කාලා. අපි මේ කන්ද මස් කරනෝනේ. මේ කන්දම කියන්නේ අපි මේ හිටපු ඒරියා එක අස් කරනවා. මේ කසල දාලා තියෙන ඒවා මේ ඒරියා එකම අස් කරනවා. අස්කල් ඔව් මේ දාලා ගියපුවා තමයි මේ හැමතැනම අපි මේ ඒරියා එක සුද්ධ කරලා ක්ලීන් ශ්‍රී ලංකා කරලා ක්ලීන් බඹර කළ පතන නූල්ලස් ඇත්තද ඉවරයි. කමු වෙනවා. රහයිද සෙට්ද නියමයි නේද? නියමයි. කැම්පින් යනවා නම් හොඳම බෙහෙත මොනවද? විස්තර මට කියන්න. ඔයාට දැනෙන ෆීලින් එක මේ වෙලාවේ. ඔයාට මොකද අපේ ගමන ගැනද ඔයාට ඕනේ? ඔව් මේ දැන් අවසාන එන්ඩින් එකයි කරන්නේ. ඔයාට දැනෙන ෆීලින් එක කියන්න මට. ගම සුපිරි. හැබැයි මේ තව ටික එක දවසක් මෙතන ඉන්න තිබ්බනම් මරුබා. මෙතන හිටපු කාලේ මදි මට. රුසිරුට තියෙන වචන ටික ඈ එතනින් එහාට ආය යන්න හිතෙන්නේ නැහැ. දෙරණ මිනිහෝ. ඔයාට හිතෙන්නේ මොකද්ද? මරුවා තව ඉන්න ඕනේ.
ඒ තරම් කොල්ලන්ට බඹරගල පතන පිස්සුවක් වුණා. අපි දැන් අස්පස් කරලා ඉවරයි. මේ ටික අස්පස් කරලා ඉවරයි. අපේ බඩු ටික පැක් කරගත්තා. ටෙන්ට් දෙක දාගත්තා. ඊට තියෙන අපිට ආයේ නිවස් බලා යන්න. මේ ඉතින් අපිට අද රොටි හම්බුණා අර මාමා කෙනෙක්ගෙන් පල්ලා හිටපු. චානක මාමගේ නම්බරේ දාපන්. චානක මාමගේ නම්බරේ දාන්න. මේ එන අයට කියනවා මේ මෙතන අර කන්ද නමුණු කුල කන්ද. ඊට පස්සේ මේ මෙහි මඩොල සීම නාරංගල කඳු යායම් පේනවා. මොකද හිතෙන්නේ ඔයාලට මේ බඹරගල පත ගැන අචින්ද? හොදා. ඒ කියන්නේ මගේ පළවෙනි වතාව මාරු මාරම අත්දැකීම. මම කියන්නේ මිනිස්සෙක් වුණාම මේ වගේ දේවල් දැකලා තියෙනවා. ඒක අද දැක්කා. අද නෙමෙයි ඊයේ තමයි පළවෙනි වතාවට දැක්කේ. සුපිරි. අමතක වෙන්නේ නැති මතකයක්. එච්චරයි. සුපිරි. බොහෝ දුරට ඊළඟ ට්‍රිප් එක බත්තලන් ගුඬු වෙයි. අපි ටිකම වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like කරලා share කරලා තියාගන්න. එහෙනම් අදට අපි කැපෙනවා.